ලංකාවේ ශිෂ්‍යත්ව ටීචර් කෙනෙක් කරපු පෙරලියත් එක්ක ලංකාවේ දැන් වැඩිපුරම කතාව බවට ලක් වෙන උපාධිය සම්බන්ධව. ලංකාවේ තියෙන ප්‍රධාන උපාධීන් ගැන දන්නේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ දැකලා ඇති ටියුෂන් ගුරු සහ වෙනත් බහුතරයක් දෙනා තමන්ගේ නමට ඇරින් තමන්ගේ සුදුසුකම් කෙටිය දුම් භාවිතයෙන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ තමන්ගේ උපාධිය කෙටිය දුමක් ලෙස තමන්ගේ නමට යටින් සඳහන් කරනවා. ඒ කෙටිය දුම් වල තේරුම් ගන්න නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. කවුරු හරි නමට යටින් BA කියලා දාලා තියෙනවා නම් ඒකේ අදහස් තමයි Bachelor of Arts කියන එක. තමන්ගේ නමට යටින් BBM කියලා දාලා තියෙනවා නම් ඒකේ අදහස Bachelor of Business Management කියන එක. තමන්ගේ නමට යටින් BCom කියලා දාලා තියෙනවා නම් ඒකේ අදහස Bachelor of Commerce කියන එක. තමන්ගේ නමට යටින් කවුරු හරි කෙනෙක් BSc කියලා දාලා තියෙනවා නම් ඒකේ අදහස තමයි Bachelor of Science කියන එක. ඊට අමතරව BIT කියන එකේ තේරුම Bachelor of Information Technology, BET කියන එකේ තේරුම Bachelor of Engineering Technology, MBBS කියන එකේ අදහස Bachelor of Medicine කියන එක වෛද්‍යවරු පාවිච්චි කරන්නේ ඒක. ඊට අමතරව LLB කියලා දාලා තියෙන අදහස් තමයි Bachelor of Law කියන එක. ඒ කියන්නේ යා නීතිය සම්බන්ධ උපාධියක් හදාරපු කෙනෙක්. ඊට අමතරව මෙතනින් එහාට අපි පශ්චාත් උපාධි ගැන කතා කරොත් එහෙම කවුරු හරි කෙනෙක් MSc කියලා දාලා තියෙනවා. ඒකේ අදහස් තමයි Master of Science කියන එක. ඒ කියන්නේ පශ්චාත් උපාධියක් හදාරන විද්‍යාව සම්බන්ධව. ඊට අමතරව මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන අකුරට තමයි PhD එක කියන එක. PhD කියන එකේ අදහස නැත්නම් තේරුම තමයි Doctor of Philosophy කියන එක. ඒ කියන්නේ තමන්ගේ නමට ඉස්සරහින් ડોක්ටර් කියලා දාන්න යන chance එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ. ડોක්ටර් කියන එක පාවිච්චි කරන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. එක වෛද්‍යාචාර්ය, ඒ කියන්නේ වෛද්‍යවරුන්ට. ඊට අමතරව PhD එකක් තියෙන කෙනෙක්ට තමන්ගේ නමට ඉස්සරහින් ડોක්ටර් කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ බහුතරය ටියුෂන් ගුරුවරු භාවිතා කරන අකුරු ලෝකෙවත් නැති අකුරු. ඒ නිසා ටියුෂන් කියන එක නියාමනය දෙන්න ඕන දැනට තියෙන්නේ තමන් යන ටියුෂන් ගුරුවරයා තමන්ගේ දරුවා යන ටියුෂන් ගුරුවරයාගේ ඇත්තම සුසුකම් හොයලා බලන්න. දරුවන්ට සහ දෙමව්පියෝ දෙගොල්ලටම ලොකු වගකීමක් තියෙනවා.